හයි ගයිස්, දැන් මේ අපි ඉන්නේ රත්නපුර ගොඩකවල ටවුන් එකේ ඉඳන් මසිඹුල පාර හරහා රක්වානට යන තැන මේ වම් පැත්තට තියෙන පාරේ මේ පාරේ කිලෝමීටර් 9ක් විතර තියෙනවා රක්වානට. අපි මේ පාරේ යන්නේ නැතුව දිගටම ගිහින් අද යනවා මාදම්පේ හන්දියට. මේ මාදම්පේ හන්දියේ ඉඳලා ගාල්ලට යන්න පුළුවන් පාරක් තියෙනවා. ඒ වගේම රත්නපුරේ ඉඳන් දෙනියාට යන්න තියෙන මේ පාරෙමයි. දැන් මේ අපි ඉන්නේ මාදම්පේ. අද අපි යනවා රෝඩ් ට්‍රිප් එකක් මේ මාදම්පේ හන්දියේ ඉඳලා සූරියකන්දට වංගු 10 හරහා. මාදම්පේ හන්දියේ ඉඳන් කිලෝමීටර් 30ක් විතර තියෙනවා සූරියකන්දට. රක්වානත් සූරියකන්දත් අතර තමයි අද අපි යන්න ඉන්න ප්‍රසිද්ධ වංගු 10 තියෙන්නේ. ඔයාලට මතක ඇති මම සූරියකන්ද වීඩියෝ දෙකක් කරා මේ වංගු 10 හරහා ගිහින්. ඒ වගේ ලින්ක් මම මේ වීඩියෝ එකට දාන්නම් ඒවත් බලන්න. ඒ යනකොට නම් මේ පාරවල් හදලා තිබ්බේ නැහැ. දැන් ඒවා ඔක්කොම හදලා තියෙන්නේ. අපි මේ පාරේ යනකොට මේ මාදම්පේ හරියට අපිට සූරියකන්ද ටවර් 3 අර අපි මෝනින් සයිඩ් කියලා ගිහපු තැනත් ඒ වගේම සිංහරාජ ප්‍රාන්තාරණ සේනාසනේ තියෙන අර බුද්ධ ප්‍රතිමාවත් මෙතන බලා ගන්න පුළුවන් පැහැදිලි දවසක. ඒ වගේම රක්කාන ටවුන් එකට පේන ගල්දොල ඇල්ලත් බලා ගන්න පුළුවන් බුද්ධ ප්‍රතිමාව ළඟින්ම. අද නම් වතුර වැඩි නැහැ. ඒ හින්දා ලොකුවට බලා ගන්න බෑ. වැස්ස කාලේට නම් මේ ඇල්ල සක්‍රිය වෙන ඇල්ලක්. දැන් මේ අපි ඉන්නේ රක්වානේ. රක්වාන ටවුන් එකට ආවහම වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් අපි ගොඩකවල ඉඳන් මසිඹුල පැත්තෙන් ආවොත් එන්න පුළුවන් පාර. අපි කලින් සූරියකන්දට ගියේ ඒ පාරෙන්. අපි දිගටම ඉස්සරහට යන්න ඕනේ. මේ පාරවල් දෙකෙන්ම ආවත් සූරියකන්දට යන්න ඕන. කලින් වීඩියෝ එක කරද්දී මේ හද තිබ්බ මේ පාලම දැන් ඔක්කොම වැඩි ඉවර කරලා තියෙන්නේ. මෙතනින් අපිට තවත් ඇල්ල බලා ගන්න පුළුවන්. මේකෙත් නාන්න පුළුවන්. මේ කාලේ නම් වතුර වැඩි නැහැ. මේ පාර අයිනමයි මේ ඇල්ලක් තියෙන්නේ. මේ වතුර පාර තියෙන්නේ රක්වාන ටවුන් එකේ ඉඳන් එනකොට හම්බෙන පළවෙනි ලොකු පාලම ගාව. අපි මෙතන ටිකක් නතර වෙලා ඉඳලා දැන් දිගටම ඉස්සරහට යන්න හදන්නේ සූරියකන්ද පැත්තට. අපි ටිකක් දුර යද්දී ආයෙමත් පාලමක් එක දියැලි දෙකක් හම්බෙනවා. පළවෙනි දියැල්ල ඒ පාලමට කලින් සහ අනිත් ඇල්ල ගල්දොල ඇල්ලේ පහළ කොටස ඒ පාලම ළඟිනුත් තමයි ගලාගෙන යන්නේ. හැබැයි වතුර නම් ගොඩක් අඩුයි. අපිට මේ ඇස් වලට පේන වතුර ප්‍රමාණය කැමරාවට නම් පේන්නේ නැහැ ගයිස්. වැස්ස කාලේට ගොඩක් සක්‍රීය නැලි තමයි මේ පාරේ තියෙන්නේ. ඉතින් අපි මේ දිගටම ඉස්සරහට යනවා සූරියකන්ද පැත්තට. මේ දිරවලට මැප් එකේ බලා ගන්න පුළුවන් අපි යන පාර. මේ තමයි ගල්දොල ඇල්ලේ මම ඔයාලට කිව්ව දෙවෙනි පාලම ගාවෙම වැටෙන දියඇල්ල. ඒත් එක්කම තමයි අනිත් දියඇල්ලේ දියඇල්ලක් පොඩි කොටසක් විදියට වැටෙන්නේ. ඒක ගල්දොල ඇල්ලේ කෑල්ලක් නෙමෙයි වෙන දියඇල්ලක. වැස්ස කාලේ මේ ඇලි ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ පාරේ අතර යන අතරමඟ තව view point එක මේ විදිහට රත්නපුර බලංගොඩ පැත්ත බලා ගන්න පුළුවන්. ශ්‍රී පාදස්ථානෙත් හොඳට බලා ගන්න පුළුවන්. අපි ගිය දවසේ අහස පැහැදිලි හින්දා අපි යනකොට මේ පාරේ ඉස්සරහෙන් අපිට පේන්න තියෙන බුලුතොට පාසෙම නැත්නම් බුලුතොට දුර්ගය කියන කදුපන්තිය. රක්වන කදුපන්තිය කියන්න පුළුවන් මං හිතන්නේ. මේකේ වම් පැත්තෙන් තමයි වංගු 10 තියෙන්නේ. දකුණු පැත්තට වෙන්න තමයි අර අපි කිව්ව ගල්දොල ඇල්ල වගේම සිංහරාජ ප්‍රාන්තාරාරණ්‍ය ප්‍රතිමාව තියෙන්නේ. ඒ වගේම ලෝකුරුමයක් වෙන සිංහරාජ වනාන්තරය තියෙන්නේ මේ කදුපන්තියේ මායි මේ තව දකුණු පැත්තට වෙන්න වගේ. අදපාන ඇල්ල එහෙම තියෙන්නේ මේ සයිඩ් එකෙන්ම සිංහරාජ තියෙන. රක්වාන ටවුන් එක පාස් කරන් ස්ප්‍රින්ග්වුඩ් වතුආය හරහා තියෙන කඳු දියැලි වලින් පිරුණු මේ ලස්සන පාර හරහා තමයි වංගු 10 හදලා තියෙන්නේ. කලින් අපි එද්දි මේ පාරේ වැඩි ඉවර කරලා තිබ්බේ නැහැ. දැන් නම් වැඩි ඉවර කරලා තියෙන්නේ. ඔයාලට මැප් එකේ මේ විදිහට වංගු 10 බලා ගන්න පුළුවන්. මාදම්පේ ඉඳන් ගාල්ලට යන්න පුළුවන් මේ පාර ඒ 17 ශ්‍රේණියේ මාර්ගයක්. මාදම්පේ රක්වාන සූරියකන්ද දෙනියාය ගාල්ල දක්වා කිලෝමීටර් 145ක් විතර තියෙන මේ පාරේ මාදම්පේ හන්දියේ ඉඳන් එද්දි කිලෝමීටර් 19ක් ආවම පළවෙනි වංගුව හම්බෙනවා. රක්වාන ඉඳන් කිලෝමීටර් 4-6ක් වගේ ගියාම තමයි පළවෙනි වංගුව තියෙන්නේ. පළවෙනි වංගුවේ ඉඳන් කිලෝමීටර් 7-4ක වගේ දුරක් තියෙනවා 10 වෙනි වංගුවට. අපි මේ කතා කරන වංගු 10 වල් යූ හැඩ ඇති එහෙම නැත්නම් වැලිමිට වංගු 10ක්. පළවෙනි වංගුවේ ඉඳන් මම 10 වෙනි වංගුවට යනකම් ඔයාලට පෙන්නගෙන යන්නම් මේ පාර. ආපහු මේ පාරෙම තමයි අපි එන්නේ. එනකොට මේ වංගු වල තියෙන විශේෂ තැන්වල නවත්තලා මම ආයෙමත් පෙන්නනවා. ඒ අතරේ මේ වංගු 10 ඉතිහාසය චුට්ටක් මතක් කරගෙනම යන්නම් ඔයාලට. දැන් මේ අපි ඉන්නේ පළවෙනි වංගුව ගාව. මෙතන ඉඳන් වංගු ටික එක ළඟ වගේ තමයි තියෙන්නේ.
7 8 9 10 වගේ වංගු ටික තමයි ඈතින් ඈත වගේ තියෙන්නේ. මේ විදිහට මම ඔයාලට මේ වංගු ටික දිගටම පෙන්නගෙන යන්නම්. පල්ලෙහෙන් දාන්නම් වංගුවේ අංකේ. එනකොට මම අපහ ඔයාලට විස්තර කරගෙන එන්නම් මේ වංගු ටික. ඒ අතරේ මම ඔයාලට මේක ඉතිහාසය ගැන කියාගෙන යන්නම් මේ යන ගමන්. වර්ෂ 1800 දී අඩිපාරක් විදිහට තිබ්බ මේ පාර සංවර්ධනය කරන්න ඉංග්‍රීසියට උවමනා වුණා එයාලගේ පහසුව සඳහා. ඒකට ඒ කාලේ ප්‍රසිද්ධ මාර්ග ඉංජිනේර කෙනෙක් වුණ බ්‍රිතාන්‍ය ජාතික හාස් කියන කෙනා තෝරගත්තත් මේ මාර්ගෙ තිබ්බ අධික බෑවුම් තත්ත්වය දැකලා හාස් මේ ප්‍රොජෙක්ට් එකෙන් අයින් වෙලා තියෙනවා. ඒත් එයාගේ වයිෆ් වුණ ඉංජිනේර ලොඩි ජෙලා කියන කෙනා මේ ප්‍රොජෙක්ට් එක තමන් යටතේ සංවර්ධනය කරන්න තීරණය කරා. අප්‍රිකානු නීග්‍රෝ ජාතිකයෝ දාලා තමයි මේ පාර හදන වැඩේ කරන් ගිහින් තියෙන්නේ. ජනප්‍රවාදවලට අනුව නම් මේ පාර හදනකොට එක ගෑනු කෙනෙක් එයාගේ අතේ ඇඟිලි පහ පෙන්නලා ඒ විදිහට ඉදිකිරීම කරන්න කියලා තියෙනවා. මේ පාර හදද්දී ගත්ත වෙඩි බෙහෙත් ගබඩා කරපු ගබඩාව අදට සූරියකන්ද පැත්තේ තියෙනවා කියලා තමයි දැනගන්න හම්බුනේ. මේ පාරේ ප්‍රධාන පුරාවිද්‍යා ස්මාරකය වෙන්නේ රක්වාන කළු පාලම. අර අපි ආපු පළවෙනි පාලම කියලා තමයි මම හිතන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉංග්‍රීසි කාලේ තිබ්බ රත්නපුර නගරේ තිබුණු එල්ලුම් ගහ රක්වාන මාර්ගයේ තැනක තිබ්බා කියලා සාධක තියෙනවා කියලා කියනවා. ඒකත් හරියටම තියෙන දැන මම දන්නේ නැහැ. ඒකත් දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. ඉංග්‍රීසියෙන් පස්සේ මෑතකදී ජෝන් කොතලාවල මහත්තයා මාර්ග ඇමති වෙලා හිටිය කාලේ මේක ආයෙම වැඩ පටන් ගන්න තියෙනවා මේ පාරේ. එක පැත්තකින් රක්වාන ඉඳලා අනිත් පැත්තෙන් දෙනියා ඉඳලා එකම දවසක තමයි වැඩ පටන් අරන් තියෙන්නේ. හදාගෙන යනකොට ඒ දෙපිරිසම හම්බුන තැන අදටත් බලා ගන්න පුළුවන් වෙන්න කොතලාවල කුළුණ කියලා එකක් සවි කරලා තියෙනවා. මේ වංගු 10 9 වෙනි වංගුව ගාව මම ඒ වගේ කුළුණක් දැක්කා. ඒකද කියලා මම හරියටම දන්නේ නැහැ. දන කෙනෙක් ඉන්නවනම් ඒකත් කමෙන්ට් එකක් දාන්න මේකට. මේ ප්‍රදේශයේ එතකොට ඓතිහාසික සහ ජෛව විවිධත්වයෙන් වගේම දේශගුණික විවිධත්වයෙන් පිරුණු පැත්තක්. ඔයාලට තේරුම් යන්නේ නැති මං කිව්වා ඓතිහාසික සාධකත් එක්ක ඒ වගේම ජෛව විවිධත්වය පිරුණු පැත්තක් කියන්නේ මේක සිංහරාජ වනාන්තරයට මයින් වෙලා තියෙන හින්දා. ඒ වගේම දේශගුණික විවිධත්වය ගොඩක්ම තියෙන පැත්තක්. අපිට පල්ලෙහා වංගුව පැත්තෙන් එනකොට දැනෙන අර සීතල වගේ එක නෙමෙයි උඩට යනකොට දැනෙන්නේ. ඒ කියන්නේ තනිකර දේශගුණික විදත්තේ වෙනස් වෙනවා මේ වංගු 10 උඩ හරියට යනකොට. මේ පාරේ යනකොට උඩ බලා ගන්න පුළුවන් මංකි ක්‍රොසින් කියලා අර පාලම් වගේ දාලා තියෙනවා රිලවුන්ට මාරු වෙන්න. මේ දියාලිත් බලා ගන්න පුළුවන් සයිඩ් වලින් අර වැස්ස කාලට ආව නම් ඔයාලට මේ දියාලි වතුරත් එක්ක ලස්සනට බලා ගන්න තිබ්බා. අපි ආවේ වහින කාලෙක නෙමෙයි හින්දා වැඩි වතුර නැහැ මේ ඇලිවල. පාරේ තියෙන දියාලි ගැන කතා කළොත් වැස්ස කාලට සක්‍රිය වෙන දියාලි 8කට වැඩි ප්‍රමාණයක් මේ මාර්ගය ආශ්‍රිතව තියෙනවා. ගණන් කරගන්න බැරි තරම් දියාලි තියෙනවා. ඒ වුණාට අපේ වහින්න නැති කාලෙක ආපු හින්දා වැඩි දියාලි බලා ගන්න බෑ. ඔයාලා වැස්ස කාලෙක ආවොත් මේ පාර ලස්සනට බලා ගන්න පුළුවන් ගොඩක් දියාලිත් එක්කම. දැන් මේ අපි ඉන්නේ මේ වංගු 10 අවසාන වංගුව වෙන 10 වෙනි වංගුවේ. මේ වංගු 10 ඉවරුණාට පස්සේ තියෙන්නේ සූරියකන්ද.
සූරියකන්ද කඩමුදුන ප්‍රදේශයේ තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ වංගුදහය වලට මේ විදිහට මැප් එකෙත් බලා ගන්න පුළුවන්. බුලුතොට පාස් කියන එක තමයි මේ උඩින් තියෙන වම් පැත්තට වෙන්නේ. කියන්නේ මේ දුර්ගයේ මේක තමයි කඳු පන්තිය. ඒක උඩට තමයි අපි ආවේ වංගුදහය හරහා. දැන් මේ අපි ඉන්නේ සූරියකන්ද කඩමුදුන කියන ප්‍රදේශයේ. මම කිව්වාගේ මෙතන තියෙනවා කඩමුදුන විලා කියලා එකක්. තව ඉස්සරහට ගියාම තමයි අර ටවර් 3 තියෙන සූරියකන්ද අපි ගිහපු මෝර්නින් සයිඩ් එකට වගේම සිංහරාජ ප්‍රාන්තාරණ සේනාසනයට යන්න තියෙන කඩමුදුන හන්දියේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තව චුට්ටක් ඉස්සරහට ගියාම දකුණු පැත්තට හැරිලා තමයි යන්න තියෙන්නේ මේවා ටිකට. ඔයාලා මගේ සූරියකන්ද වීඩියෝ දෙක බලන්න. එතකොට අපි එනකොට මේවා මුකුත් පේන්න තිබ්බේ නැහැ. මීදුමේ වැහිලා තිබ්බේ හින්දා අපිට පාරත් හොයාගන්න බැරි වුණා හරියට. දැන් නම් අපි එනකොට කාලුගුණේ පැහැදිලි හින්දා මේ විදිහට අපිට ලස්සනට ඈතින් බලා ගන්න පුළුවන් view එක. අපි ඉන්න මේ තැන ඉඳන් වම් පැත්තට තියෙන්නේ උඩවලව පැත්ත, චන්ද්‍රිකාව හැම තියෙන මිලිපිටියේ පැත්ත, ඒ වගේම කොළොන්න පැත්ත. ඊපස්සේ ගොංගල කන්ද හිමත් තියෙනවා ඈතින් දෙනියායේ පැත්තට වෙන්න. ඊපස්සේ තමයි මේ සූරියකන්ද ටවර් 3 තියෙන මේ කඳු ටික තියෙන්නේ. දැන් අපි වංගුදහය පාස් කරලා ඉවරයි. අපි සූරියකන්ද ටවුන් එකටම යන්නේ නැහැ. මෙතනින් හැරිලා අපහු යන්න හිතන් ඉන්නේ මේ කඩමුදුන පැත්තේ ඉඳලා. දැන් මේ අපි යනවා අපහු අනිත් පැත්තට වංගුදහය මේ පැත්තේ ඉඳන් බලාගෙන යන්න. අපි සූරියකන්දට යන්නේ නැහැ අපි කලින් ගිහපු හින්දා. ඔයාලට දැන් මේ පැත්තේ ඉඳන් ඒ කියන්නේ ගාල්ල පැත්තේ ඉඳන් දෙනියාය පැත්තේ ඉඳන් ඒ වගේම කොළොන්න පැත්තේ ඉඳන් ආවොත් මේ විදිහට තමයි වංගුදහය තියෙන්නේ. රත්නපුර පැත්තට හරි යනවා නම් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 10 වෙනි වංගුවේ ඉඳලා මේ විදිහට තියෙන්නේ. 10 වෙනි වංගුව නම් ලොකු විශේෂත්වයක් නැතුණාට 9 වෙනි වංගුවේ තැනක් හදලා තිනවා ඉඳගෙන ඉන්න වගේම මං කිව්වා වගේ අර කොතලාවල ස්මාරකය කියන එක වෙන්න ඕනේ මෙතන තියෙන්නේ. අපි මෙතන චුට්ටක් නැවතිලා බලලා යමු මොකද්ද තියෙන්නේ කියලා මෙතන. මේ දිර වලට එන කටියට නැවතිලා ඉඳගෙන යන්න පුළුවන් තැනක් හදලා තියෙනවා. ඒ වගේම 9 වෙනි වංගුවේ කණුවක් තියෙනවා. මේක තමයි මං හිතන්නේ අර ස්මාරකය. මේ විදියට 9 වෙනි වංගුව ඉඳන් ඔයාලට රෙස් කරලා යන්න පුළුවන් මේ පාරේ යන අතරමඟ. Hi guys. අද අපි ආවේ road trip එකක් වංගුදහය බලන්න. ඔයාලා රත්නපුර පැත්තෙන් එනවනම් මාදම් පැහන්දියෙන් හැරිලා තමයි සූරියකන්ද පැත්තට එන්න ඕනේ. මේ පාර රත්නපුර දෙනියාය පාර. දෙනියාය පැත්තෙන් හරි අඹිලිපිටිය කොළොන්න පාරෙන් හරි ඇවිල්ලා මේ වංගුදහය හරහා රත්නපුරට යන්න පුළුවන්. දැන් මේ වංගුදහය හදලා තියෙන්නේ ගොඩක් දුරට 4 වෙනි වංගුව විතරයි තව වැඩ ටිකක් තියෙන්නේ. වංගුදහයේ අනිත් ඒ වගේ හදලා ඉවරයි. ඔයාලා සූරියකන්ද පැත්තේ එනවා නම් මේ වංගුදහය පාස් කරන් තමයි රත්නපුර පැත්තේ දැන් යන්න තියෙන්නේ. සිංහරාජ වනාන්තරයේ ආබදව තියෙන සංවේදී පරිසර පද්ධතිය තමයි මේ ආශ්‍රිතව තියෙන්නේ. 18 වංගු වලින් පස්සේ ලංකාවට එකතු වුණ තවත් ලස්සන මාර්ගයක් තමයි මේ වංගුදහය කියලා කියන්නේ. අටවෙනි වංගුවේ ලොකු විශේෂත්වයක් නැහැ මෙතන. ඊළඟට තියෙනවා 7 වෙනි වංගුව. 7 වෙනි වංගුව ගාව තියෙනවා බෝධිරාජ භාවනා මධ්‍යස්ථානය කියලා එකක්. මෙතනින් යන්න පුළුවන් හැරිලා. මෙතන තමයි තියෙන්නේ 7 වෙනි වංගුව ගාව. ඊළඟට 6 වෙනි වංගුව. 6 වෙනි වංගුවේ ලොකුට කතා කරන්න විශේෂත්වයක් නැහැ හම්බෙන්නේ. ඊළඟට තියෙනවා 5 වෙනි වංගුව. 5 වෙනි වංගුව ගාව තියෙනවා පොඩි දියැලක්. ඒක වැටෙන්නේ ආපහු 3 වෙනි වංගුව ගාවෙන්. සද්ද විතර ඇහෙන්නේ මෙතන වැඩි පේන්නේ නැහැ. කැලෑස්සෙන් වගේ තමයි ඒ දියැල ගලාගෙන යන්නේ. ගල්දොල ඇල්ල නෙමෙයි ඒක. ඒක සිංහරාජ පැත්තෙන් ඉඳන් එන දියැලක්. ඊළඟට තියෙනවා 4 වෙනි වංගුව. 4 වෙනි වංගුවේ තාම මේ විදියට අර කඳුවල මේ පැතිබෙමි වගේ ඒවා හදන ගමන් තියෙන්නේ. මේකේ විතරයි එහෙම වැඩ ටිකක් කරන්න තියෙන්නේ. අනිත් ඔක්කොම වංගුවල හදලා තියෙන්නේ. 4 වෙනි වංගුවේ විශේෂත්වය තමයි මෙතන තියෙනවා රක්වාන view point එක. ඒ කියන්නේ මෙතන දැන් අපිට රත්නපුර බලංගොඩ පැත්ත බලා ගන්න පුළුවන් ලස්සන view point එකක් හදලා තියෙනවා. මෙතෙන්ට අපිට ශ්‍රී පදස්ථානේ බලා ගන්න පුළුවන්. ඈතින් අනිත් වංගු ටික වගේම රක්වාන ටවුන් එකත් බලා ගන්න පුළුවන්. ලස්සන view point එකක් තියෙනවා.
ඉතින් මේ පාරේ යන ගොඩක් අය නවතින තැන තමයි මේ view point එක. weekends වල නම් මෙතන ගොඩක් සෙනග ඉන්නවා. අපි ගිය දවසේ එච්චර සෙනගක් හිටියේ නැහැ. මේ විදියට ලස්සනට පල්ලෙහාන් අනිත් වංගු ටික බලා ගන්න පුළුවන්. මෙතන පහලින් තියෙන්නේ 3-2-1 වංගු වලින් එන පාරවල් ටික වගේම රක්වාන ටවුන් එක පැත්තට වෙන්න ස්ප්‍රින්ග්වුඩ් ටියු ෆැක්ටරි එක බලා ගන්න පුළුවන්. ඔමරි ඇතින් ලස්සන view එකක් තමයි තියෙන්නේ මේ තැනට. අනිවාර්යෙන් නැවතිලා යනවා ගොඩක් අය මෙතෙන්ට ආවොත්. පැත්තෙන් ශ්‍රී පදස්ථාන බලා ගන්න පුළුවන්. ඉක්මට මේ කන්දේ පැතිබෙම ටිකත් හදලා ඉවර කරා. එතකොට මේ වංගු 10 සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. මේ ඉදිරිය තම 4 වෙනි වංගුව තියෙන්නේ. දැන් අපි ඉන්නේ 3 වෙනි වංගුව ගාව. මේ විදියට 3 වෙනි වංගුව ගාව තියෙනවා දියැලක්. අර මං කලින් කතා කරපු 5 වෙනි වංගුව පැත්තේ උඩ ඉඳන් එන දියැලක්. මේක කොහොම හරි චූටි දියැල්ල පල්ලෙහාට ගලාගෙන යනවා. අපි 3 වෙනි වංගුව ගාවත් පොඩ්ඩක් නැවතිලා යන්. ලස්සන දියැලක් තියෙන්නේ මෙතනත්. මෙතන 3 වෙනි වංගුවේ මේ කණුව තියෙනවා. ඉතින් එහා පැත්තෙන් තමයි දියැල්ල තියෙන්නේ. තුන්වෙනි වංගුව පාස් කළා යනකොට උඩ හතරවෙනි වංගුව තිබ්බ හරිය බලා ගන්න පුළුවන්. දැන් මේ අපි ඉන්නේ දෙවෙනි වංගුව ගාව. තුන්වෙනි වංගුවේ ඉඳන් වැඩි දුරක් නැහැ දෙවෙනි වංගුවට. දෙවෙනි වංගුවේ ඉඳන් ඒකම වගේ තමයි පළවෙනි වංගුව තියෙන්නේ. මේ වංගු 3-4 එක ළඟම තමයි තියෙන්නේ. දැන් මේ අපි ඉන්නේ පළවෙනි වංගුව ගාව. මෙතන වංගු 10 ඉවරයි. දැන් අපි යන්නේ රක්වාන ටවුන් එක පැත්තට. ඉතින් ආයෙත් බලා ගන්න පුළුවන් අර කඳු පන්තිය. මේ තියෙන ගල් දොලැල්ලේ පල්ලෙහා කොටස මං කලින් පෙන්නුවා වගේ. ඒ වගේ මං කිව්වා අනිත් දියැලත් මෙතනම තමයි තියෙන්නේ. ඒක කැමරාවට නම් පේන්නේ නැහැ. වතුර තියෙනවා කැලෑස්සෙන් වගේ වතුර ගලාගෙන යනවා ඒකෙත්. දැන් අපි ඉන්නේ රක්වාන ටවුන් එකට වෙන්න. අපි යන්නේ මාදම්ප ටවුන් එක පැත්තට නෙමෙයි මං කිව්වා වගේ ගොඩකවල පැත්තට. ඒ කියන්නේ ගොඩකවල මසිමුල පාරේ තමයි යන්න හදන්නේ. මේ දිගටම ගියොත් තමයි මාදම්ප ටවුන් එක පැත්තට යන්න තියෙන රත්නපුර පැත්තට. දැන් අපි යනවා දකුණු පැත්තට හැරිලා මේ පාර ගිහිලා යන්න පුළුවන් අපිට ගොඩකල පැත්තට. මෙතන ඉඳන් ළඟයි මාදම්ප පැත්තේ යනවට වඩා හින්දා තමයි අපි ගොඩකල පැත්තෙන් යන්නේ. ඉතින් අපිට අර ගල්දොලැල්ල බලා ගන්න පුළුවන් මේ ටවුන් එකට රක්වන ටවුන් එකට. මේ මෙතනින් හැදලා තමයි මස්සිමුල පාරේ යන්න ඕනේ ගොඩකලට. යනකොට අපිට ආයෙත් රක්වන කඳුපන්තිය වගේම අර සිංහරාජ ආරණ්‍ය පැත්ත ඒ වගේ සිංහරාජ කැලේ පැත්ත තමයි මේ කඳුපන්තියත් එක්ක පේන්න තියෙන්නේ. මේ විදිහට වල මම මැප් එකේ පෙන්නන්නම් අපි යන පාර. මේ පාරේ යනකොට මේ මසිමුල පාරෙත් ගොඩක් දියැලි හම්බෙන පාරක්. ඒ කියන්නේ ලස්සන පාරක් මේක. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට ඇල්ලක් හම්බුණා. මේ ඇල්ලේ නම 10 ආගල ඇල්ල කියලා තමයි මැප් එකේ තියෙන්නේ. හරියට මේ ඇල්ලේ නම දන්නේ නැහැ. යන්න පාරක් දන්නෙත් නැහැ. මේ විදිහට අපිට පාරායිනෙන් ඒ ඇල්ල බලා ගන්න පුළුවන් වුණා. ඒ ඇල්ලට උඩින් තමයි හතරවෙනි වංගුව තියෙන්නේ. අපිට හතරවෙනි වංගුව ලේසියෙන් හොයා ගන්න පුළුවන් වුණා. අර පැතිබැමි හදන ගමන් තියෙන හින්දා. මේ විදිහට තමයි වංගු 10 උඩම ගියාම තියෙන්නේ යන්න තියෙන විදිහ. මං හිතන විදිහට මේ ඇල්ල වෙන්න ඕනි පස්වෙනි වංගුවේ තුන්වෙනි වංගුවේ එන වතුර පාර ගලාගෙන ඇවිල්ලා මේ ඇල්ල හරහා වැටෙනවා කියලා තමයි හිතන්නේ. මේ පාරේ තව දියැලි ගොඩක් තියෙනවා. කේන්ද පොළ ඇල්ල, මසිමුල ඇල්ල වගේ ගොඩක් ඇලි මේ පාරට කියන්නේත් මසිමුල පාරේ හින්දා මසිමුල ඇල්ල තියෙනෙත් මේ
පාරයි නෙමෙයි මම කලින් වීඩියෝ එකේ මේ ඇලි ටික පෙන්නගෙන ආවා යන්න පාරවල් නම් දන්නේ නැහැ. ඉතින් අද මේ වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා නම් අපි subscribe කරලා like කරලා දැනගන්න දෙයක් තියෙනවා නම් comment එකක් විදියට මේ වීඩියෝ එකට එකතු කරන්න. එහෙනම් guys අදට අපි ගිහිල්ලා එන්නම්.